ජීවිතය කියන්නේත් මේ ගලා යන ගංගාව වගේමයි. උපන් තැන ඉඳන් අවසානය දක්වාම ගලා යන මේ දිය දහර කිසිම වෙලාවක එක තැනක නතර වෙන්නේ නැහැ. බලන්න මේ ගලා යන රිද්මය දිහා. ඒක හරියට සොබාදහමේ හදගැස්ම වගේ නේද? ගංගාවක ගමන හැම විටම සිනිදු නැහැ. මග අහුරන විශාල ගල් පර්වත බාධක ඕනෑ තරම් හමු වෙනවා. ඒත් ගංගාව කරන්නේ ඒ බාධක සමග හැප්පෙමින් හෝ ඒව මගහැර යමින් Tamanගේ ගමනාන්තය වන මහා සයුර සොයා නොනැවතී ඉදිරියටම ඇදී යන එකයි. ඔබේ ජීවිතයේ බාධකත් හරියට ඒ වගේ. ඒව ඔබව නතර කරන්නේ නෙවෙයි. ඔබේ ගමන වඩාත් ශක්තිමත් කරන්නයි එන්නේ. මේ නිසල වන අරණ දෙස බලන්න. මේ නිහඬ බව ඇතුලේ සැඟවුණු ප්‍රබල ශක්තියක් තියෙනවා. තුරු ලතාවන් අතරින් නිබී බලන හිරු කිරණ අපිට පවසන්නේ කොයිතරම් මధుරු රාත්‍රියක් ගෙවුණත් හෙට දවස අලුත් බලාපොරොත්තුවක් රැගෙන එන බවයි. පරිසරයේ මේ නිශ්ශබ්දතාවය අපේ හිතේ තියෙන කලබලකාරී බව නිවා දමන්න සමත් වෙනවා. සොබාදහම සමග එකතු වෙන්න. ඇයගේ රිද්මයට ඒ සංසුන් හඬට සවන් දෙන්න. ඔබ සොයන සැනසීම තියෙන්නේ ලෝකේ පුරා දුවන එක ඇතුළේ නෙවෙයි. මෙන්න මේ වගේ මොහොතක සංසුන්ව සොබාදහම අත්විඳීම ඇතුළේ. ඒ රිද්මයට අනුගත වුණොත් ඔබ සොයන නියම සතුට සහ නිදහස નિરાයාසයෙන්ම ඔබ වෙත සමීප වේවි.